hello ඉතින් අද මිස්ටර් ජපාන් channel එකත් එක්ක සම්බන්ධ වෙන ඔයගොල්ලන් බොහොම ස්තුතියි ඔයගොල්ලන් තාම මේ channel එකට subscribe කරන්නේ නැත්නම් කරුණාකරලා subscribe කරලා ජපානය ගැන ලෝකය ගැන දැනුවත් වෙන්න. ඉතින් අද මම කතා කරන්න යන්නේ ජපානයේ දේශපාලනඥයන් ගැන. හරි. දැන් හුඟක් වෙලාවට සමහර විදේශිකයන් මම දැකලා තියෙනවා. ලංකාවේ කට්ටිය නෙමෙයි කියන්නේ විදේශිකයන්ට. විදේශිකයන් හුඟක් වෙලාවට සුදු ජාතික කට්ටිය සහ එක එකනේ ඔය යුරෝපයේ කට්ටියත් සමහර ඔය කන්සර්වටිව් විදියට කතා කරන කට්ටිය අපි කියමුකෝ සංසේතෝයකී කට්ටිය එතකොට ෆොරිනර්ස්ට විරුද්ධව කතා කරන දේශපාලනඥයන් ගැන හරියට හොඳ කියනවා. දැන් මේ හොඳ කියනකොට ඒගොල්ලන් දන්නේ නැති එක දෙයක් තියෙනවා. ඒගොල්ලොනුත් ෆොරිනර්ස්ලගේ කණ්ඩායමට ඇතුල් වෙලා තියෙන්නේ කියලා. හරි. තේරෙනවද? ඒගොල්ලන් හිතා ඉන්නේ මේ ෆොරිනර්ස්ලා කියපුවම මේ බ්‍රවුන් දුඹුරු හම තියෙන කට්ටිය විතරයි ෆොරිනර්ස් ලැබෙන්නේ මෙහි සුදු හම තියෙන කට්ටියට අර ඒගොල්ලන් අර නේ ජපානයේ ප්‍රයොරිටි එකක් දෙනවා කියලා ඒගොල්ලන් හිතාගෙන ඉන්නවා. නමුත් ඒක නෙමෙයි ඇත්තේ තත්ත්වය. මොකද හේතුව ඔය ගහන්න පටන් ගත්තට පස්සේ සුදුද කළුද කියලා නෑ හැම එක්කෙනාටම එක ලේබලෙන් නෙලලා අරිනවා මෙහෙ. හරි. ඒකින්ද ඔයගොල්ලොත් යම්කිසි දවසක අරයා හොඳයි මේම හොඳයි කියනකොට ඒගොල්ලන්ගේ ඇජෙන්ඩා එක මැනිෆෙස්ටෝ එක මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මොකද හේතුව ඔයගොල්ලන් නොදැනුවත්ව ඔයගොල්ලන්ට විරුද්ධව ඔයගොල්ලන් කාට හරි සපෝට් කරනවා කියලා හිතන්න. හරි. ඒකින්ද ඒක වෙන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරලා දෙන්න ඕනේ. LDP පක්ෂයට මෑතකදී එක්කවෙච්ච ලොකු පක්ෂයක් තිබ්බා මේ නවාගමැති තීරීපත් වුණත් එක්කම එයත් ඒ කාලේ ලොකෝටම එක ආණ්ඩුවට විරෝධීව ප්‍රකාශ කරපු කෙනෙක්. ඒ කියන්නේ අරක වැරදි මේක වැරදි අපි ෆොරිනර්ස්ලාව හොඳට බලා ගන්න ඕනේ. ඒ වගේ ලොකු ටෝක්ස් දාපු කෙනෙක් එකපාරටම දැන් මේ ජපානයේ රජයේ ඇන්ටි ෆොරිනර්ස්ලාගේ යන මේ ක්‍රියාමාර්ගය අනුමත කරමින් සිටිනවා. හරි. ඔන්න කිව්වනේ. දෙයකින්ද ඔයගොල්ලොත් කාට හරි කවිලියන් හරි කාට හරි ගුණ ගයන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් හිතලා බලන්න කවුද ඒගොල්ලන්ගේ මැනිෆෙස්ටෝ එක මොකක්ද කියලා. හරි. අනිත් එක තමයි තව දෙයක් තියෙනවා. මේ මෑතකදී අගමැතිතුමියකින් අහලා තිබ්බා මේ ඡන්දය නිසා ඔයගොල්ලන් මේ ඇන්ටි ෆොරිනර්ස් සෙන්ටිමන්ට් එක ප්‍රොමෝට් කරනව නේද කියලා යම්කිසි පත්තරකරුවෙක් අහලා තිබ්බා. නිකන් කන්ට ගැහුවාගේ අහලා තිබ්බේ. ඒකට අගමැතිතුමිය කියලා තිබ්බේ නැහැ අපි එහෙම කරන්නේ ඒක නෙමෙයි අපි ප්‍රොමෝට් කරන්නේ ජනතාවගේ ජීවන වියදම තමයි ප්‍රොමෝට් කරන්නේ කියලා. ඒ වගේ ලොකු ටෝක්ස් දාලා තිබ්බා. නමුත් ඒ ප්‍රශ්නේ යථාර්ථය ඇවිල්ලා ප්‍රශ්නේ තේරුම ඇවිල්ලා මේ දෙවෙනි මාස 8 වෙනිදා තියෙන ඡන්දේ තීරණය වෙන්නේ ආණ්ඩුවේ බලය තීරණය වෙන්නේ මේ ෆොරිනර්ස්ලට ඇන්ටි ෆොරිනර්ස් සෙන්ටිමන්ට් එක ඒගොල්ලන් කොච්චර දුරට ප්‍රොමෝට් කරනවද නැද්ද එහා ඒකට ගන්න ක්‍රියාමාර්ගය මොනවාද කියලා තමයි කියලා මට කියන්න වෙන. මොකද හේතුව නිකන් හරි ඒගොල්ලන් ගවර්න්මන්ට් එක දැන් තියෙන රජය ෆොරිනර්ස්ලාගේ ඇන්ටි ෆොරිනර්ස් සෙන්ටිමන්ට් එක ඉස්සරහට ගෙනිච්ච නැත්නම් ඒගොල්ලන්ට කන්සර්වටිව් පක්ෂවල ඡන්ද ලැබෙන්නේ නැහැ. හරි. ඒකින්ද තමයි මේ උපරිම මේක ප්‍රොමෝට් වෙන්නේ. හරි. ඔක තමයි මට තේරෙන විදිහ. සමහරවිට මේක මගේ වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. ඔයගොල්ලොනුත් හොයලා බලන්න මොකද්ද ඇත්ත තත්ත්වය කියලා. කොහොම හරි දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ මෑතකදී ගත්ත පෝල් එකකින් වාර්තා වෙලා තියෙනවා අගමැතිට තිබ්බ කැමැත්ත 59% දක්වා අඩු වෙලා තියෙනවා කියලා. දැන් මට මත හැටියට ඒක 70 ගාණක් වගේ තිබ්බා. හරි 60 ගාණක් හරි තිබ්බා. ඒක දැන් 59%ට අඩු වෙලා තියෙනවා කියලා. දැන් මේ අවස්ථාවේදී ඒගොල්ලන් ඔය මේ පොපියුලාරිටි එක උපයෝගී කරගෙන තමයි මේ ඡන්දෙට යන්නේ. එකපාරටම දැන් පොපියුලාරිටි එක අඩු වෙලා තියෙනවා කියලා මේකකුත් එනවා. ඒකෙන් තීරණය වෙන්නේ ඒගොල්ලන් පරිදිනවයි කියලා. නමුත් මම හිතනවා මෙදස්සරේ ඒගොල්ලන් ඡන්දය දිනනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. කොච්චර මෙජොරිටි එකක් ගන්න පුළුවන්ද බැරිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද?
එකන පොඩි මෙජෝටි එකක් තියාගෙන කවදක්ත් පාර්ලිමෙන්තුවක් රන් කරන්න බෑනේ. ඉතින් ඒ මෙජෝටියක කොච්චරද කියන එක තමයි ලොකුම ප්‍රශ්න. මේක වෙන එක්කෙනෙකුත් මේ විදිහටම කියලා තිබ්බා. මම හිතන්නේ එයාත් ෆොරින කෙනෙක්. එයාත් එහෙම කියලා තිබ්බා මේ මෙජොරිටි එක අපි කියමුකෝ 51ක් නම් තේරුමක් නැහැනේ. හරි මම නිකමට කියන්නේ 50 ගණක් නෙමෙයි මම කියන්නේ. නමුත් අර ලොකු මෙජොරිටි එකක් ගන්න පුළුවන්ද නැද්ද එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හැම එක්කෙනාම කියනවා මේ LDP එක දිනයි කියලා. නමුත් මෙජොරිටි එක තමයි ප්‍රශ්නේ කියලා තමයි කියන්නේ. හරි? ඔගුණොත් බලාගෙන ඉන්න 8 වෙනිදා මොකද වෙන්නේ කියලා. 9 වෙනිදා වෙනකොට හුඟක් දේවල් තීරණය වෙයි. ඉතින් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන එක ජය වේවා.